මම දැක්කා ඊයේ සිරිකොතේ රැස්වීමක් තියෙනවා. අපිත් එක්ක හිටපු පක්ෂය හදපු ජ්‍යෙෂ්ඨ නායිකාවක් අපි කවුරුත් ගරු කරන තලදා අතුකෝරණ මැතිණිය එතුමියගේ කතාවේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෝෂාරෝපණයක් කළා. මම මේ කතාව බැලුවා. මොකද දෝෂාරෝපණය කියන්නේ? සජිත් ප්‍රේමදාසට මුල මතක නැහැ. සජිත් ප්‍රේමදාසට මුල මතක නැහැ කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් අමතක කරනවා කියන එක. සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් අමතක කරනවා නම් මෛත්‍රීපාල සිරිසේන අගමැතිකම ගන්න කීපෙලාවේ ගන්නවා. පාක්ෂිකයන්ගේ ගෞරවය විනාශ කරලා ගෝඨාභය අගමැතිකම ගන්න කීපෙලාවේ ගන්නවා. හැබැයි පාක්ෂිකයන්ගේ ගෞරවය මේ රටේ මිනිස්සු එයාගේ දෙයිලා තියෙන විශ්වාසය පළුදු කරන්න බැරි නිසා අවස්ථා දෙකේම මුල මතක මිනිහෙක් විදිහට තමන්ට හයිය දුන්නු මිනිස්සුන්ගේ ගෞරවය නැති කරන්නේ නැතුව මේ පක්ෂයත් එක්ක පෙරදි හරි ඉන්නවා. තලත මැඩම් කියනවා මුල මතක නැහැ කියලා. එයා කියන්නේ මොකද්ද කියනොත් මම කියන්නම්. දේශපාලනය කියලා මම බොරු කියන්නේ. උතන ප්‍රශ්නේ මේකයි. උතන ප්‍රශ්නය තමයි රත්නපුර දිස්ත්‍රික්කයේ හේෂා විතානගේ කියන മന്ത്രിවරයා තරුණ മന്ത്രിවරයෙක් කැපී පෙනීගෙන උඩට එනවා. එයා උඩට එනකොට තලත මැඩම්ට ඕනේ වුණා එයාව පස්සට තල්ලු කරලා සජිත් ප්‍රේමදාස හරහා එයා උඩට එන්න. නමුත් හේෂාව නවත්තන්න බෑ. එයා දක්ෂ තරුණින්. අවසානයේදී හේෂාගේ නැගී සිටීමට සජිත් ප්‍රේමදාස උදව් කළා කියන ව්‍යංගාත්මක අදහස තමයි උතන තියෙන්නේ. ඒක රෙකෝඩ් වෙනවා. මම බොරු කියනව නෙවෙයි. අවසානයේදී හේෂා එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නය පක්ෂයෙන් එළියට ගිහිල්ලා දැන් කියනවා මුල මතක නැහැ. මුල මතක නම් කරන්න ඕනේ යා කියන විදිහට කොයි තරම් අදක්ෂ වුණත් ඒගොල්ලන්ට දෙන්න ඕනේ. අපි වගේ තරුණ අයට දෙන්න බෑ. චතුරලට ඒගොල්ලන්ට කාටවත් දෙන්න බෑ. ඒ අයට විතරයි මේ පක්ෂයේ ගොඩ එන්න නම් අලුත් මිනිස්සුන්ට පක්ෂය විවෘත කරන්න ඕනේ. සජිත් ප්‍රේමදාස කරපු වරද තමයි අපි වගේ අලුත් මිනිස්සුන්ට පක්ෂය විවෘත කළා. විවෘත කරනකොට හිටපු ජ්‍යෙෂ්ඨ නායකයෝ තමන්ගේ සීමාව හඳුනගෙන අලුත් අයට ඉඩ දෙන්න ඕනේ. ඉඩ දෙන්න බැරි වෙනකොට ඒ අය වෙන පක්ෂවලට ගිහිල්ලා අලුතින් පක්ෂයට එනකොට අලුත් නායකයෝ හැදෙනකොට ඒ අයට අවලාද නගන එක නෙමෙයි වැඩේ. ඒ රැස්වීම ඇතුලේ අවසර ගන්නවා නියෝජ්‍ය නායක කියලා. රුවන් විජේවර්ධන මැතිතුමාගෙන් මම ඔබෙන් අහනවා. රුවන් විජේවර්ධන කියන්නේ යහපත් මිනිස්සෙක්. හොඳ කෙනෙක්. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ කියන නායක කණ්ඩායමේ නියෝජ්‍ය නායකව ගන්න රුවන් විජේවර්ධන මැතිතුමා මේ රටේ දේශපාලනය කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ ඥාතීත්වය හැර වෙන මොනවද? ඒක වෙනස් කරන්න තමයි සමගි ජන බලවේගය හැදුවේ. කණ්ඩායමකට පක්ෂය අල්ලන් ඉන්න නොදී පරම්පරාවෙන් හම්බෙච්ච ධනයක් විදිහට පක්ෂය අල්ලගෙන ඉන්න නොදී සියලු මිනිස්සුන්ට සමාන හයිය දීලා මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පක්ෂය ඇතුලේ දේශපාලනය කරන්න ඉඩ දීලා මේ රට ගොඩනගන්න අලුත් මිනිස්සුන්ට පාර විවෘත කිරීම තමයි මුල මතක නැහැ කියලා එල්ල කරන චෝදනාව. තල්ලා මැඩම්ගේ චෝදනාවට කියන්නේ ඔච්චරයි. අලුත් මිනිස්සු දේශපාලනයට ගේනවට ඒ අය කැමති නැහැ. සජිත් අලුත් මිනිස්සු ගේනවා. ගේද්දි පරණ අය අයින් වෙලා යනවා. ගියාට කමන්නේ. හැබැයි අවලාද නගන්න බෑ. අවලාද වල සත්‍යයක් තියෙන්න ඕනේ. අපි මේ පක්ෂේ ගොඩනගනවා. කවුරු මොනවා කිව්වත් අපි මේ පක්ෂයේ ජයග්‍රාහී තැනකට ගේනවා. UMP එක කියලා කියන්නේ තවදුරටත් මේ රටේ බලය අපි නැතුව ගන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. අපි පාක්ෂිකයන්ට ආදරෙයි. UMP කාරයන්ට බයින්නේ. හැබැයි රනිල් විසින් මේ අවුරුදු 35 තිස්සේ ඔබේ අපේ සියලු දෙනාගේ අභිමානය විනාශ කළා. නැවත ඔබට අභිමානය හදලා දෙන්න තමයි මේ කොළපාට දජය හදලා සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය හැදුවේ. දැනුත් ගම්වල UMP කාරයෝ ඉන්නවා නම් අපි නැවත ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔතන නෙමෙයි ඔබේ තැන. ඔතන නෙමෙයි තැන. එන්න සමගි ජන බලවේගයට. බෝඩ් එක හැර UMP එකට වෙන දෙයක් නැහැ දැන්. ඉතුරු වෙලා තියෙන සියල්ල තියෙන්නේ මෙතන. අපිත් එක්ක එකතු වෙලා UMP එකේ අලුත් හැඩය සමගි ජන බලවේගය ඇතුලෙන් ගොඩනගා ගමු. පක්ෂය අපි එකතු වෙලා ගොඩනගමු. පළවෙනි වතාවට අපි මේ එන්නේ පාදේ සභා මැතිවරණයට. මේ මැතිවරණයේ മന്ത്രിවරු හදමු. හදලා 2029 නියත වශයෙන්ම අපේ පක්ෂයේ නායකයා රටේ නායකයා කරලා මෙතෙක් මේ රටේ මිනිස්සු නොදකපු ආර්ථික සංවර්ධනය ලෝකයේ අනිත් රටවල් එක්ක එකතු වෙලා රටට ධනය ගෙනල්ලා ඒ ධනය තුලින් සාමාන්‍ය පොදු මහ ජනතාවගේ ප්‍රශ්න විසඳන මෙතෙක් තරුණ පරම්පරාව නොදකපු නමුත් ඇත්තටම කළ යුතු ගොඩ නැගිය යුතු රට ඔබේ හයියෙන් ඔබේ දෙවුරෙන් ඔබේ ශක්තියෙන් අපිට ශක්තියක් වෙලා අපේ ශක්තියෙන් මේ රටේ ප්‍රශ්න විසඳමු. ඒ සඳහා අපිත් එක්ක ඉදිරි වසර 5ක් මේ විදිහටම එකට එකවන්න ශක්තිමත්ව කැපවෙමු කියන ආරාධනාව කරමින් මගේ වචන සාකච්ඡාව සම්පූර්ණ කරනවා.